මචං D tracker එකක් කියලා දීතුවේ. නෑ මේක Suzuki SB tracker එකක්. බැලුව බැලමට මේ බයික් දෙක එක වගේම පෙනුනට මේ බයික් දෙක වර්ග දෙකක්. මම ඔයාලට බයික් දෙක වෙන් කරලා අඳුරගන්නේ කොහොමද කියලාද කියලා දෙනවා. ඒ වගේම performance ගැනත් කතා කරනවා. Suzuki SB tracker කියන්නේ Kawasaki සමාගම විසින් Suzuki සමාගම වෙනුවෙන් හදලා දීපු බයික් එකක්. ඒ කියන්නේ මේ බයික් දෙකේම එන්ජිම, chassis, suspension සහ rim සේරම එක සමානයි. 2002 ඉඳන් 2005 වෙනකන් විතරයි Suzuki SB tracker මාදිලිය නිෂ්පාදනය වුණේ. D tracker 1998 ඉඳන් 2007 වෙනකන් නිෂ්පාදනය වුණා. මේ දෙකේ වෙනස්කම් බැලුවත් ප්‍රධානම වෙනස තියෙන්නේ බ්‍රෑන්ඩින් සහ කලර්ස් වලයි. D tracker එකේ Kawasaki logo එකත් SB එකේ Suzuki logo එකත් තියෙනවා. මේ බයික් දෙක කොළ, කහ, තද නිල්, තැඹිලි සහ කළු සුදු කාටින් වෙළඳපොළට නිකුත් වුණා. එන්ජිමේ සයිඩ් කවර් එකේ හා බයික් එකේ මුහුණේ Kawasaki හෝ Suzuki කියලා නම ගහලා තියෙනවා. එකෙන් අඳුරගන්න පුළුවන් බයික් එකේ වර්ගය. performance ගැන බැලුවොත් මේ දෙකේම තියෙන්නේ 249cc liquid cooled single cylinder engine එකක්. මේ දෙකටම 6 speed gearbox එකක් තියෙනවා. ඒ නිසා රයිඩ් එක සුව පහසුයි. මේ බයික් දෙකේම පවර් එක සහ පිකප් එක හා සමානයි. දෙකම HP 29යි. ඉතින් ඔයා මේ දෙකෙන් මොකක් ගත්තත් ඔයාට ලැබෙන්නේ එකම ක්වොලිටිය. හැබැයි Suzuki SB tracker එකටත් D tracker එකේ partsම පාවිච්චි කරන්න පුළුවන්. ඔයා වඩාත් කැමති Kawasaki-ටද Suzuki-ටද? ඊළඟට ඕනේ බයික් එක කමෙන්ට් කරන්න. අපි මේ බයික් දෙක ගැන වෙන වෙනම ලොකු විස්තරයක් සහිතව වෙනම වීඩියෝ එකක් පස්සේ දවසක කරමු.